ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අපේ ගුරුවරු ගුරුවරියන් මෙන්න මේ දේවල් කරනවද කියලා බලන්නකෝ. විවේකය ප්‍රියජනක හා ඵලදායීව ගත කරන්න මඟ පෙන්වනවද? ඒ වගේම විෂය සමගාමී කාර්යයන් වලට යොමු කරනවද? සෑම විටම ළමුන්ගේ ආරක්ෂිතයෙක් ලෙස ක්‍රියා කරනවද? ළමයින්ගේ ලැදියාවන් ආකල්ප කැමැති අකමැති දේවල් හඳුනාගෙන ඒවට ස්තම්භනයක් දිරිගන්නවද? සිද්ධ කරනවද? ඊළඟට නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම මාර්ගෝපදේශනයක් කරනවද? ඊළඟට මානසික සංසුන්භාවයට අභ්‍යාස කරනවද? ඊළඟට සායනික වෛද්‍ය ප්‍රතිකාර යොමු කරනවද? ඊළඟට දරුවන්ගේ දෙමව්පියන් සමග දරුවා සම්බන්ධව සම්බන්ධතාවයන් පවත්වනවද? යහපත් සම්බන්ධතාවයන්. ඊළඟට සුළු වශයෙන් හෝ අන් අය අතරේ පිළිගැනීමක් ලබන්න දරුවන් පාසලේදී දෙමව්පියන් අතර, ඊට පස්සේ පාසල් ප්‍රජාව අනිත් ඉහළ නිලධාරීන් අතර ගරුත්වයක් පිළිගැනීමක් ලැබීමට සහාය වෙනවද? සිතන්න, තීරණ ගන්න ළමුන්ට අවස්ථාව දීලා තියෙනවද? ළමුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියෙනවද? ඒ ඉඩකඩ වළක්වලා තියෙනවද? හැම ළමයෙක්ටම යහපත් සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාවන් සලසලා දීලා තියෙනවද? ඒ වගේම යාළුවෙක් වගේ ළඟින් ඉඳගෙන ගුරුවරයා ශිෂ්‍යයාට විශ්වාසය ඇති කරලා තියෙනවද? ශිෂ්‍යයාගේ සිතේ විශ්වාසය තහවුරු කරලා තියෙනවද? ඒ වගේම පන්තියේත් අනික් පන්තිවලත් සිසුන් අතර යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්න කොහොමද? ඒ සම්බන්ධතාවන් ඇති කරන්න බලපාන හේතු ඊළඟට ඒක පාසලේ දියුණුවට බලපාන විදිය කියලා දීලා තියෙනවද? දැනුවත් කරලා තියෙනවද?